අද ෆිෂින් යන්න බඩු ටිකක් ගත්තා. මේක පළවෙනි එක ලූ එකක්. මේ GT Pop කියන බ්‍රෑන්ඩ් එකේ. මම හිතන්නේ ඒක වෙන්නේ නැති බ්‍රෑන්ඩ් නේම් එක. මේ GT Pop කියන ලූ එක මේ ආටි කියන්නේ මෙහි කියන්නේ ගොඩක් ආටි කියලා. මේක හතර තියෙන්නේ මේඩ් ඉන් නෝර්වේ. බලමුකෝ මේක ඇක්ෂන් එක টොප් පෝට් ඇක්ෂන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේක අපි රීල් කරද්දී මේක වතුර උඩින් එන්නේ. සාමාන්‍ය මේක හොඳයි කියන්නේ ඔය පරව් එහෙම. පරව් අල්ලන්න එහෙම තමයි හොඳයි කියලා කියන්නේ මේක. අල්ලලා බලමු ඉතින්. ඊට පස්සේ තියෙනවා මේ ලයින් එක. මේක මොනෝ ලයින් එකක්. මේ මොනෝ ලයින් එකක්. මේක මොකද්ද මේක කියන්න තියෙන්නේ. මේකේ තියෙනවා 25 pounds. ඒ කියන්නේ ලයින් weight එක මෙච්චරක් දෙන්න පුළුවන්. 25 pounds වෙනකම්. breaking strength එක. ඒක තියෙනවා. ඊට පස්සේ මේ තියෙනවා මේවා. ඔය හැම කියන්නේ නෑ sorry බිලිකෝ කියන්නේ. බිලිකෝකුයි මේ leaders cable තියෙනවා. leader cable තියෙනවා. ඊට මේ swivel තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මේ weights. කියන්නේ මේවා lead weights තියෙන මොකද්ද? මේක අපි ඔය කාස්ට් කරද්දි එහෙම ඔය දුර කාස්ට් කරද්දි මේ weight එක වැදගත් වෙනවා. මේවා weight එක ගන්නවා මේකේ රින් එකේ. ඊට පස්සේ තියෙනවා අපේ මේක මැෂින් එක. රීලින් මැෂින් එක. මේක පයනියර්ලගේ 6000 එහෙම තියන්නේ අප බලමු අපි. ඒක හොඳයි. මේක මෙටල් මේක ඇලුමිනියම් රීල් එකක් තියෙන්නේ. ඊට පස්සේ ඩයි කාස්ට් හැන්ඩල් එකක් තියෙනවා. ඊට පස්සේ ගත්තා මේක 6000 සයිස් එක. ඒක පයනියර්ලගේමයි. මේක ලයින් weight එක මේකේ මැක්සිමම් යන්න පුළුවන් 0.4 0.5 වගේ එනකම් යන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා අපේ රොඩ් එක. මේ රොඩ් එක පයනියර්ලගේමයි. මේ සිල්වර් ස්පිරිට් කියන බ්‍රෑන්ඩ් එකෙන් එන්නේ. මේ බ්‍රෑන්ඩ් නේම් එක මේ වගේ. ඊට පස්සේ මේකත් මීඩියම් හෙවි ඇක්ෂන් එකක්. හොඳයි. හොඳ මාළුවෙක් බා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කාස්ටින් weight එක මේ weight එක මේක 85 ග්‍රෑම් 85යි 154 තියෙන්නේ. ඊට මේක 10 feet. අපි හිට බලමු. ගිහිල්ලා පාස් කරමු.